දැක්කේ යාළුවනේ දැල්ලන්ගේ සයිස් එක. මේ බත්තලංගුඩු දූපත. ඉතින් යාළුවනේ අපි නිවාඩු දවසක මගේ නුවර යාළුවෝ සෙට් එකක් එක්ක ගියා බත්තලංගුඩු දූපත බලන්න. ඔන්න අපි දවල් වෙද්දි ආවා කල්පිටිය වරායට. මේ කල්පිටිය වරායේ මේන් ගේට් එක ගාව තමයි අපි ඉන්නේ. ඉතින් මෙයාලා උදේවරුවේ මීගමුවෙත් ගිහිල්ලා ආපු ඉඳලා පුත්තලන් ගෙද්දි ටිකක් දවල් වුණා. ඉතින් ඔන්න අපි ඇතුළට ආවා. දැන් මේ කල්පිටිය වරායේ ඇතුළේ ඉන්නේ. හරිම ලස්සන ප්ලේස් එකක් යාළුවනේ. මේ හැමෝම යන්න බලන්න. අනික මේ පුත්තලම අපට හිටියත් ගොඩක් කට්ටිය ගිහිල්ලා නැහැ. ඉතින් අපි ඔන්න දැන් සේෆ්ටි එහෙම දාගෙන අපි දැන් යන්නේ බෝට්ටුවට නගින්න. ඉතින් අපි ඒක පැකේජ් එකක් තමයි අපි ගත්තේ. ඒ කියන්නේ අපේ යාළුවෝ ඉන්නවා 7 දෙනෙක් හිටියා. එක්කෙනෙක්ට 8500යි එක්කෙනෙක්ට 8500 පැකේජ් එකක් මේක. සම්පූර්ණ දවසක් එක පැය 24ක පැකේජ් එකක්. ඔයාලටත් ඕන නම් එහෙම කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ ගමන ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ගමන යන්න පිටත් වුණා. දැන් හවස මට මතක හැටියට 3ට 3:00ට වගේ ඇති පිටත් වෙද්දී. ඉතින් ඔය ඉන්න අපේ යාළුවෝ සෙට් එක ඔක්කොම සෙට් වෙච්ච. ඉතින් මගේ ඔද නුවර මගේ එක යාළුවයි අනිත් සෙට් එක යාළුවගේ ඔක්කොම යාළුවෝ. ඉතින් පුත්තලවේ ගැන හරියට දන්නේ නැති ඉන්න මට කතා කරා අපි සෙට් එක යන් කියලා. ඉතින් ඊට පස්සේ තමයි ජොයින්ට් උනේ. වෙන්න මගේ නුවර යාළුවා. ඉතින් ගමන යද්දී පොඩි කරදරයක් වුණා. එන්ජින් මොකක් හරි කේස් එකක් ආවා. ඊට පස්සේ අපි එතන මේ අපේ හිටපු ඒ බෝට්ටුව පදවන එක්කෙනා ළඟ තියෙන ආපහු තැනකට ගොඩ බාලා මේ ඒක හදාගෙන තමයි ආපහු යන්න පිටත් උනේ. හරි ඉතින් ආපහු වෙ ටික හදාගෙන නැවතත් ඉතින් ඔන්න ගමන පිටත් වුණා. ඉතින් හිර බැහැගෙනත් යනවා. හරිම ලස්සනයි. මේ අපි තාම යන්නේ කලපුවේ යන්නේ. ඉතින් හරිම ලස්සනයි බලන්න. ඉතින් ඔයාට කොහේ හිටියත් ලංකාවේ එන්න ඕනේ ප්ලේස් එකක් බත්තලංගුඩු දූපතට. අපි සාමාන්‍ය පැයක් එකමාරක් වගේ යනවා මේ දූපතට යද්දී. දෙපැත්ත හරි ලස්සන වැදී පේන්න පුත්තලම් ටවුන් එක. මෙයා තමයි අපේ ඩ්‍රයිවර් මහත්තයා සහ කෑම හදන්න ඔක්කොම මෙයා. ඈතින් පෙන්නේ පොඩි දූපත්. එදින බත්තලංගුඩේම කොටසක් වෙන්නත් පුළුවන්. මේ ඒ කියන්නේ මේ දැන් ඔය අපි යන පැත්ත කලපුව අනිත් පැත්ත මුහුද තියෙන්නේ. ඔය පොඩි අඩි 15ක 20ක පොඩි තීරු තමයි තියෙන්නේ. පොඩි තීරු සමහර තැන් තියෙනවා අඩි 5 10 පොඩි තීරු. ඒ කියන්නේ පොඩි වැලි තලාවක් තියෙනවා. මේ අනිත් හරිය කෙලින්ම මේ ඒ කියන්නේ මේක පැත්ත කලපුව අනිත් පැත්ත දූපත. හරිම ලස්සන ප්ලේස් එකක්. ඔන්න ඉතින් යාළුවනේ අපි ගොඩ බැස්සා අපි ප්ලේස් එකට. එන වේගෙන් ආවේ. guys අපි ආව දුර. ඔන්න යාළුවනේ අපි දැන් ආපු දූපතේ තමයි ඉන්න බත්තලංගුඩු දූපතේ ඉන්නේ. අපි දැන් බඩුත් ඔක්කොම අරගෙන අපි දැන් යන්නේ. ඒ කියන්නේ අපි ආවේ කලපුව පැත්තේ නම් අපි දැන් යන්න ඕනේ මුහුදු පැත්තට. අනිත් පැත්තට දූපතේ පොඩි දුරක් තියෙන අඩි 100ක් විතර තියෙන ඒ හැරි පළල. ඉතින් දැන් අපි ඔන්න මැද්දේ තියෙනවා. මැද්දේ තියෙන පොඩි නිකන් පුඩ ඇලක් වගේ එකක්. ඒක මුහුදු වතුරද නැත්නම් කලපුව වතුරද දන්නේ නැහැ. පොඩි ඇලක් තියෙන මේක සාමාන්‍යයෙන් දැන් උතන අඩි 1මාරක් විතර තමයි උස. සාමාන්‍ය හවස් වෙද්දි වතුර වැඩි වෙනවලු. උදේට වතුර අඩු වෙනවලු මේකේ. අර වඩ දීපාදියේ කේස් එක. ඔන්න ඉතින් අපේ ප්ලේස් එකට ආවා. ඉතින් අපි එද්දිත් මෙයාලා කූඩාරම් ටෙන්ට් ඔක්කොම ගහලා කරලා ලෑස්ති කරලා තිබිලා තියෙන්නේ. මොකද අපි දවල් එද්දි තමයි එනවා කිව්වේ. නමුත් අපි එද්දි ටිකක් හවස් වුණා. අපේ බාබකියු ටික දාන්න මේ වෙද්දි ලෑස්ති කරන ගමන් ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. ඉතින් මෙයාම තමයි අපේ බාගේ කෑමත් ඔක්කොම ලෑස්ති කරන්නේ. ඉතින් මේ වෙද්දි අපේ යාළුවෝ ටික ඉතින් දන්නවනේ. ඉතින් මෙතනට ආවට පස්සේ ඉතින් කොල්ලෝ ටිකක්
අනිවාර්යෙන් බොනවනේ ඉතින්. මායි මගේ යාළුවයි නම් බොන්නේ නැහැ. නමුත් අනිත් කට්ටිය මේ විදිහේ වැඩේට ලෑස්ති වෙනවා. ඉතින් පල්ලතුරු කපලා ඔය එක්කම ලෑස්ති කර ගන්නවා. තව දැන් මේ ඔයාලා දැනගන්න ඕනේ මෙතනට එනවා නම් මේ වතුර කෑන් ඒ කියන්නේ දැන් දෙපැත්තම මුහුදු වතුරනේ තියෙන්නේ. ඒ කියන්නේ කලපුවයි මුහුදයිනේ. මේ වතුර අපි සල්ලි වලට ගන්න ඕන රුපියල් 300යි මේ කෑන්නයක්. මේ කෑන්නයක් රුපියල් 300යි. ඒකෙන් තමයි නාන්න ඕනේ. නාන්න ගොඩනගන්න ගන්න තියෙන්නේ වතුර. ඔය එතන දැක්කම අපි දැන් ඔය දැල්ලෝ මේ විදිහ අපිට ලෑස්ති කරලා දෙන දැල්ලෝ තමයි තියෙන්නේ. මේකේ කියන්න ඕනේ මේ පැකේජ් එකේදී බයිට් අන්ලිමිටඩ් දෙනවා. ඒ කියන්නේ ඔය ඉස්සෝ දැල්ලෝ ඊට පස්සේ මාළු සීෆුඩ් ඔක්කොම සීෆුඩ් අන්ලිමිටඩ්. එතකොට වෙනදට කකුලුවක් තියලා මේ කාලේ පොඩ්ඩක් කකුලුව අඩුයිලු. ඒකෙන් අපිට දැල්ල වැඩිපුර දුන්නා. ඇති වෙන්න දැල්ල දුන්නා. ඉතින් යාළුවෝ ඔක්කොම ඉතින් අනික මෙයාලා නුවර හින්දා ඉතින් වැඩිපුර ඒවා ගන්නත් ඒ කියන්නේ මේ පැත්තේ ගොඩක් වීදම් වැඩිනේ. මේ ඉන්න මගේ යාළුවා. ඉතින් වීදම් වැඩි හින්දා යාළුවා වැඩිපුර මේ පැත්තේ කලවත් අඩු වැඩි. මේ ඒකින්ද ඉතින් මෙහෙ දැල්ලෝ ඉස්සෝ ඉතින් යාළුවා එන ආසයි ඉතින්. ඉස්සෝ ටික බාබකියු දාන්න යන්නේ. ඉස්සෝ දාලා තියෙන්නේ. දැල්ලොත් උතර ටිකක් තියෙනවා. දැල්ලු ටික කලින් දැම්මා. ඉතින් බයිට් එකේ කට්ටිය පිරිවලට හදනවා. ඉතින් අන්ලිමිටඩ් දෙනවා. ඇති වෙන්න දෙනවා. ඉතින් අපිට දැල්ලෝ වල එපා වුණා. මොකද අපි පුත්තල පිටියත් අපිත් වැඩිපුර ගන්න නැහැ. ඉතින් ගණන් හින්දා ඉතින් සුපිරම දුන්නා දැල්ලෝ මාළුවෝ ඇති වෙන්න. ඔන්න ඉතින් අද දවසේ අපේ ඉවරයි වැඩ කටයුතු. ඉතින් දැන් ආවා කුඩාරමට. ඉතින් මම මේක යාළුවනේ විශේෂයෙන් දාන්නේ ලංකාවේ ඉන්න හැමෝම මේක බලන්න එන්න ඕනේ. බත්තලන් කුඩු දූපතට එන්න ඕනේ. මේක තියෙන්නේ කල්පිටියේ. හරිම ලස්සනයි. සුපිරිම ෆන් එකක් ගන්න පුළුවන්. දෙමාපියෝ දරුවෝ ගැහැණු ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම ඔක්කොම පෙන්නනවා. ඉතින් සුබ දවසක් හැමෝටම.